ආයුබෝවන් අද අපි මේ ලැබිලා තියෙන මූලාශ්‍ර දිහා බලලා ටිකක් ගැඹුරට කතා කරන්න යන්නේ අර සාමාන්‍ය නවකවාදය හිරිහැර කිරීම වගේ දේවල් ඒව සීමාව පැනලා ගිහින් හිතා ගන්නත් බැරි තරම් දරුණු පරිගණීම් බවට පත්වෙච්ච ඇත්ත සිදුවීම් කීපයක් ගැන. ඔව් අපි අතේ තියෙන මූලාශ්‍ර තුනක් ඉන්දියාව, නයිජීරියාව සහ ඇමරිකාවෙන් වාර්තා වෙච්ච සිදුවීම් ගැන. හරි. වැදගත්ම දේ තමයි අපි මේ කතා කරන හැම දෙෙම මේ මූලාශ්‍ර වලින් ගත්ත තොරතුරු විතරයි කියන එක. අනිවාර්යෙන්ම. දැන් ලංකාවේ නම් ඉතින් නවකවදේ කියන එක නිතර ඇහෙන දෙයක් නේ. සමහර වෙලාවට හරිම දරුණු විදිහට ජීවිත පවා නැති වෙච්ච අවස්ථා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි මේ මූලාශ්‍ර පෙන්වන විදිහට මේක ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ලෝකයේ වෙනත් තැන්වලත් මේක හරිම භයානක විදියට ඉස්මතු වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු පළවෙනි සිද්ධිය ඉන්දියාවේ නේද මණිපාල් වෛද්‍ය විද්‍යාලය. ඔව් 1999 දී කර්ණාටක ප්‍රාන්තයේ වෛද්‍ය විද්‍යාලයක අලුතෙන් ආපු ශිෂ්‍යයෙක්ට, ඒ කියන්නේ පළවෙනි වසරේ කෙනෙක්ට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගෙන් හරිම දරුණු නවකවදයක් ලැබිලා තියෙනවා. දරුණු කිව්වේ කොහොමද? ශාරීරිකව ගහලා, ලිංගික අතවර, ඒ කියන්නේ අවමානයට ලක් කිරීම මේ වගේ දේවල් වෙලා තියෙනවා කියලා තමයි මූලාශ්‍රවල තියෙන්නේ. ඉතින් මේක කොච්චර කල් ගියාද? සති ගාණක් මේ ශිෂ්‍යයා මේක ඉවසගෙන ඉඳලා තියෙනවා. හැබැයි අන්තිමේදී මොකද වෙන්නේ? අන්තිමේදී යා අර එලියෙන් කට්ටියක් එකගෙන ඇවිල්ලා අර නවකවදේ දීපු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කීප දෙනෙක්ට හොඳටම පහර දෙනවා. පහර දෙනවා කිව්වේ බරපතල විදිහට. ඔව් එක්කෙනෙක් නම් සෑහෙන තුවාල වෙලා රෝහල් ගත කරන්න සිද්ධ වෙනවා. මූලාශ්‍රවල කියන විදිහට මේක මාරාන්තික දෙයක් වුණේ නැතත් ඉන්දියාවේ නවකවදේට එරෙහි පරිගණීම් ගැන කතා කරද්දී මේක නිතරම උපුටා දක්වන සිද්ධියක් වෙලා. ඒ කියන්නේ මේකෙන් පස්සේ යම් වෙනසක් ප්‍රතිචාරයක් එම ආවද සමාජයෙන්, විශ්වවිද්‍යාලයෙන්? ඔව් විශ්වවිද්‍යාලය ටික කාලයකට වහන්න සිද්ධ වෙලා තියෙනවා. ඊටත් වඩා මේක ජාතික මට්ටමින් ලොකු අවධානයක් යොමු කරවන්න හේතු වුණා. නවකවදේ ගැන නීති, ඒම ක්‍රියාත්මක කරන විදිහ ගැන කතාබහක් ඇති වුණා කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ යම්කිසි තල්ලුවට වෙලා තියෙනවා. හරි. එතකොට ඊළඟ සිද්ධිය නයිජීරියාවේ අකුරේ ෆෙඩරල් තාක්ෂණ විශ්වවිද්‍යාලය. ඔව් මේකත් හරිම කනගාටුදායකයි වගේම ටිකක් බිහිසුණුයි. මෙතනත් ශිෂ්‍යයෙක් නවකවදය නිසා රෝහල් ගත කරන්න වෙනවා. මොනවද යාට කරලා තියෙන්නේ? එයාව ප්‍රසිද්ධියේ ඇඳුම් ගලවලා ගහලා සෑහෙන සමච්චලයට ලක් කරලා හරිම නින්දිත විදියට සලකලා තියෙනවා. අපෝයි. ඉතින් යා රෝහල් ගත වෙලා සනීප වෙලා ආවට පස්සේ මොකද වෙන්නේ? එතන තමයි කතාවේ භයානකම හරිය. සුවේ ලබලා ආපහු ආවට පස්සේ මේ ශිෂ්‍යයා Tamanට හිරිහැර කරපු ජ්‍යෙෂ්ඨ සිසුන් දෙන්නෙක් හොයාගෙන ගිහින් ඇසිඩ් ගහනවා. ඇසිඩ්? ඇත්තටම? ඔව් ඒක තමයි කම්පණය. ඒ ප්‍රහාරයෙන් එක්කෙනෙක් ජීවිත කාලෙටම විරූපී වෙනවා. හිතා ගන්නත් බෑ. මේක හරිම කුරිරු පරිගැනීමක් නේ. අර ප්‍රහාරය කරපු ශිෂ්‍යයාට මොකද උනේ? අත්අඩංගුවට ගත්තද? ඔව් එයාව අත්අඩංගුවට ගන්නවා. පස්සේ වෛද්‍ය පරීක්ෂණ වලින් හොයා ගන්නවා එයා PTSD වලින්, ඒ කියන්නේ පශ්චාත් ව්‍යසන ක්‍රමත අක්‍රමිකතාවය කියන මානසික තත්ත්වයෙන් පෙළෙනවා කියලා. PTSD ඒ කියන්නේ අර දරුණු අත්දැකීම් වලට පස්සේ ඇතිවන මානසික පීඩනය වගේ දෙයක් නේද? හරියටම. එයා මුහුණ දීපු දරුණු කම්පණය නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. මේ මුළු සිද්ධියම විශ්වවිද්‍යාලයම කැළඹිලා ගියා. ඇත්තටම මේ සිද්ධි දෙකම නවකවදේ අනිත් පැත්ත, ඒ කියන්නේ පරිගැනීමේ පැත්ත කොච්චර දරුණු වෙන්න පුළුවන්ද කියන එකට උදාහරණ. හරි. එතකොට තුන්වෙනි සිද්ධිය. ඇමරිකාව කොලොම්බයින් උසස් පාසල. මේක 1999. හැබැයි මේක විශ්වවිද්‍යාල නවකවදයක් නෙමෙයි නේද? නෑ මේක උසස් පාසලක වෙච්ච දෙයක්. එරික් හැරිස් සහ ඩිලන් ක්ලෙබෝල්ඩ් කියලා සිසුන් දෙන්නෙක්. හැබැයි මූලාශ්‍රවල මේක ඇතුළත් කරලා තියෙන හේතුවක් ඇතුවා. මොකක්ද ඒ හේතුව? මේ ළමයි දෙන්න අවුරුදු ගාණක් තිස්සේ එයාලගේම වයසේ අනිත් ළමයින්ගෙන් දරුණු විදියට හිරිහැර වලට ලක් වෙලා තියෙනවා. කොන් කරලා, සමච්චල් කරලා, සමාජයෙන් බැහැර කරලා වගේ. ඔව් ඒ වගේ මූලාශ්‍ර කියන විදිහට එයාලට මානසික සෞඛ්‍ය ප්‍රශ්නක් තිබිලා තියෙනවා. හුදකලා වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ දිගුකාලින හිරිහැර කිරීම සහ කොන්වීමේ කොයිතරම් විනාශකාරී ප්‍රතිඵල ගෙන්න පුරවන්ද තියෙන එකට මේක උදාහරණයක් විදිහට තමයි ගන්නෙ. එතකොට මොකද්ද විනාශකාරී ප්‍රතිඵලය වුනේ? 1999 අප්‍රේල් 20 වෙනිදා මේ දෙන්න යාළගේ පාසලට ගිහින් සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කරනවා. තුවක්කු අරගෙන ගිහින් පාසල ඇතුළේදී. ඔව්. සිසුන් 12 දෙනෙක් සහ ගුරුවරයෙක් මරලා දානවා. 20 ගානකට තුවාල කරනවා. ඊට පස්සේ ඒ දෙන්නම සියදිවි නසා ගන්නවා.
දෙයියනේ පාසලක් ඇතුලේ මේම දෙයක්. මේක ඇමරිකාවේ ලොකු සිද්ධියක් වෙන්න ඇති නේද? අනිවාර්යෙන්ම ඇමරිකානු ඉතිහාසයේ දරුණුම පාසල් වෙඩි තැබීම් වලින් එකක් විදිහට තමයි සැලකෙන්නේ. මේකෙන් පස්සේ හිරිහැර කිරීම, තුවක්කු පාලනය, මානසික සෞඛ්‍ය සේවාවල වැදගත්කම, පාසල්වල ආරක්ෂාව මේ හැමදේම ගැන ලොකු ජාතික කතිකාවක් ඇති වුණා. අදටත් මාධ්‍ය හිරිහැර කිරීම ගැන කතා කරද්දී කොලම්බයින් ගැන කියනවා. එතකොට අපි මේ කතා කරපු සිද්ධි තුන ඉන්දියාව, නයිජීරියාව, ඇමරිකාව. රටවල් තුනක් සංස්කෘතින් වෙනස්, පසුබිම් වෙනස්. ඒත් මේ හැම එකකම යම් පොදු දෙයක් තියෙනවා නේද? මොකක්ද මේ පේන පොදු රටාව? ඔව්, ඒක තමයි වැදගත්ම දේ. මේ මූලාශ්‍ර තුනම එකට තියලා බැලුවම පැහැදිලිව පේනවා අර දරා ගන්න බැරි තරම් දරුණු හිරිහැරයක්, නවක වදයක්, පීඩනයක් දිගින් දිගටම කෙනෙක්ට එල්ල වුණාම අන්තිමේදී ඒ වින්දිතයා පවා සමහර වෙලාවට Tamanට උණු හිංසනයටක් වඩා දරුණු විනාශකාරී පරිගැනීමකට යොමු වෙන්න පුරුවන් කියන එක. ඒක භයානක තත්ත්වයක්. වින්දිතයාම තවත් ප්‍රචණ්ඩත්වයක් කරන කෙනෙක් බවට පත් වෙනවා. හරියටම. ඒක චක්‍රයක් වගේ. එක් ප්‍රචණ්ඩත්වයක් තවත් එකට පාර කපනවා. එතකොට මේ මූලාශ්‍රවල කෙලින්ම ගැන කියලා නැතත් මේ කතා කරපු දේවල් එක්ක අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා නේද? ඔව්, අනිවාර්යෙන්ම. මේ වගේ ඛේදවාචක මේ පරිගැනීමේ චක්‍ර නවත්ත ගන්න මොනවද කරන්න පුරුවන්? පුද්ගලයෙක් විදිහට, සමාජයක් විදිහට අපිට තියෙන වගකීම මොකද්ද? සමහර විට හිරිහැරයක් පටන් ගන්න තැනදීම ඒක නවත්ත ගන්න තිබුණා නම් එහෙම නැත්තම් කෙනෙක් මේ වගේ පීඩනයකින් ඉන්නකොට ඒක හඳුන ගන්න උදව් කරන්න පද්ධතියක් තිබුණා නම් ඊ ප්‍රශ්න ටිකත් එක්ක අපි අද කතාබහ මෙතනින් අවසන් කරමු. මේ ගැන තවත් හිතන්න, තමන්ගේ අදහස් ගොඩනගා ගන්න ශ්‍රාවකයන්ටත් අවස්ථාව තියෙනවා.